අද අපි කතා කරන්න යන්නේ එක්සර්සයිස් වල වේගය වැඩි වෙනකොට කොහොමද ෆැට් බර්න් වෙන එක වැඩි වෙන්නේ කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ෆැට් එක බර්න් වෙන්නේ අපි කරන එක්සර්සයිස් වල වේගය වැඩි වෙන තරමටද? ඔව්. මම දුමින්ද මාධව රත්නායක. මම ග්‍රැවිටි ජිම් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි කරන එක්සර්සයිසස් වල ස්පීඩ් එක වැඩි වෙනකොට කොහොමද ෆැට් බර්න් වෙන්නේ කියලා. ඇත්තටම ෆැට් බර්න් වෙනවා. මොකද ඉන්ටෙන්සිටි එක වැඩි වෙනකොට වැඩි වාර ප්‍රමාණයක් අපිට කෙටි කාලයක් තුල කරන්න පුළුවන්. ඒක නිසා අපේ ෆැට් බර්න් වෙන වේගය වැඩි. අපේ මෙටබොලිසම් එක ෆාස්ට් වෙනවා. ඉතින් ඒකත් එක්කම අපි කියලා දෙන්න ඕන ඔයාලට නිතරම ජිම් එකකට එන ෆැට් බර්න් කරන්න එන අය ගොඩක් ඕවර්වේට් කට්ටිය. නැත්තම් BMI එක ටිකක් වැඩි අය. නැත්තම් ෆ්ලෙක්සිබිලිටි අඩු, රේන්ජ් ඔෆ් මෝෂන් අඩු අය. ඉතින් ඒ රේන්ජ් ඔෆ් මෝෂන් අඩු, ෆ්ලෙක්සිබිලිටි අඩු, BMI එක වැඩි එක්කෙනෙක් කොහොමද අපි මේ high intensity interval training එකක් වගේ එකකට නැත්තම් plyometric explosive training වගේ එකකට ගන්නේ කොහොමද? ඉතින් ඒ වගේ කෙනෙක් අපි මුලින්ම explosive training එකකට ගත්තොත් එයාලට ඉන්ජරි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ තත්ත්වයක් උඩ අපි තීරණය කරනවා මුල සිට කොහොමද සරලව ඒ දේවල් ඉගෙන ගන්න කියලා දෙන්නේ කියලා. ඉතින් දරුවෙක්ට හෝ වැඩිහිටියෙක්ට ජිම් එකකට යන මුල් අවදියේදී ඒ හැමදේම පියවරෙන් පියවර කියලා දෙන්න ඕන. ඒගොල්ලන්ගේ ලෙවල් එක පියවරෙන් පියවර දවස් 3ක් 4ක් සතියක් පමණ ඒගොල්ලන්ගේ ලෙවල් එක චෙක් කරන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලන් කොච්චර ෆ්ලෙක්සිබිලිටිද, ඒගොල්ලන්ගේ හાર્ට් රේට් එක කොච්චරද, ඒගොල්ලන්ගේ ROM එක කොච්චරද, එතකොට ඒගොල්ලෝ කන්නේ මොනවද, ඒගොල්ලන්ගේ කොහොමද ඩේ ටු ඩේ ලයිෆ් එක යන්නේ, ඒ වගේ දේවල් අපි කතා කරලා ඒගොල්ලොත් එක්ක ඩිසිෂන් ගන්නවා. ඉතින් ඒවත් එක්ක අපි ඇප්ලයි කරන්නේ ස්පීඩ් එක ඇප්ලයි කරන්නේ අපි අන්තිමට. මොකද අපි වර්කවුට් එකක එක්සර්සයිස් වල ටෙක්නික් එක තමයි මුලින්ම යාලට කියලා දෙන්නේ. ටෙක්නික් එකත් එක්කම ඒගොල්ලන්ට කොච්චර හાર્ට් රේට් එකක එක්සර්සයිසස් කරන්න පුළුවන්ද කියන එක අපි බලනවා. මුලින්ම එක්ස්ප්ලෝසිව් ට්‍රේනින් දුන්නොත්, ජම්පින් ජැක්ස් ඒ වගේ දේවල් දුන්නොත් වර්කවුට් එක කරන කෙනාට ඉන්ජරි වෙලා ගොඩක් වෙලාවට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා ෆැට් බර්න් කරනකොට ඉන්ඩිවිඩුවලි හැමෝටම තනි තනිව ව්‍යායාම දෙන්න ඕනේ. අපි ගත්තොත් ගෲප් ක්ලාස් එකක අපි ක්ලාස් එකක් කරනකොට ඉන්ඩිවිඩුවලි අපි කැටගරයිස් කරනවා කැටගරි 3කට විතර. ඒ 3කට විතර කැටගරි කරලා තමයි ඒගොල්ලන්ට ගෲප් ක්ලාස් එක උනත් කරන්නේ. එහෙම නැත්නම් අපි නිතරම ඉන්ඩිවිඩුවලි වර්කවුට් කරන්න ගන්න තමයි try කරන්නේ. ඉන්ඩිවිඩුවලි වර්කවුට් කරන එකේ හොඳම වාසිය තමයි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් කරනකොට තමන්ගේ හાર્ට් රේට් එකට, තමන්ගේ එන්ඩියුරන්ස් ලෙවල් එකට වර්කවුට් කරන්න පුළුවන් වීම. අපි ගෲප් ක්ලාස් එකක එක දිගට ජම්පින් ජැක්ස් වගේ දෙයක්, නැත්තම් කික්ස් වගේ දෙයක්, නැත්තම් පන්ච් වගේ දෙයක්, නැත්තම් මූව්මන්ට් එකක්, රොටේෂන් එකක්, ඒ වගේ දෙයක් කරනකොට නිතරම ඉන්ජරි වීමේ ප්‍රවණතාවය. මොකද ඒ ප්‍රවණතාවය එන්නේ හැමෝම එක ලෙවල් එකේ නැති නිසා. මොකද එක්කෙනෙක් ඕවර්වේට් වෙනවා, තව එක්කෙනෙක් වේට් එක අඩු වෙලා වෙන්න පුළුවන්, තව එක්කෙනෙක්ගේ හાર્ට් රේට් එක වැඩි වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ හાર્ට් රේට් එක අඩු වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් ඉන්නේ BMI ලෙවල් එකේ මැදක් හරිය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ හැම පුද්ගලයෙක්ම විශේෂ පුද්ගලයෙක්. එකිනෙකට වෙනස් පුද්ගලයෙක්. එතකොට එකිනෙකට වෙනස් පුද්ගලයින්ට ගෲප් ක්ලාස් එකක් කරනකොට ඒ ඔක්කොම වෙන වෙනම කැටගරයිස් කළ යුතුයි. මොකද එක්කෙනෙක්ට පුෂප්ස් 10ක් කරනකොට තව කෙනෙක්ට පුෂප් 5ක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට මේ ગેප් එක අපි ඔක්කොම 10ක් කරනකොට අරයා ඕවර් ට්‍රේනින් වෙන්න පුළුවන්. ඕවර් ට්‍රේනින් කියන්නේ නිතරම අනතුරුදායකයි. ඉන්ජරි වලට අත වැනීම. ඉතින් අපි ඒවත් එක්ක බලනකොට අපි කැටගරයිස් කරනවා මේක කොහොමද වෙන්නේ, මේ දරුවට කොච්චර ඕනද, මේ දරුවට කොච්චර ඕනද. ඒවත් එක්ක අපි වර්කවුට් ෂෙඩියුල් එකක් නිර්මාණය කරනවා, ඕගොල්ලන්ව ඇනලයිස් කරනවා. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක ජොයින් වෙන්න අපේ ක්ලාසස් නිතරම හරි පිළිවෙලට යනවා. ඒ පිළිවෙල අපේ අධ්‍යාපනයේ දැනුමත් සමග තව දුරටත් වර්ධනය වෙනවා. ඒවා යාවත් කාලින වෙන්න ඕන. ඒක නිසා නිතරම තාක්ෂණය යාවත් කාලින වීමත් සමග අපේ පරණ ඉස්කෝලේ ජිම් එක අපි නිතරම අප්ඩේට් කරමින් පැරණි මොඩල් එකට කරගෙන යනවා. මේ හැමදේම ඕගොල්ලන්ගේ බිල්ඩ් අප් වීම සඳහා.